එයාට එනකොට ඔයත් එක්ක ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්න ඔයාගේ ලයිෆ් පාර්ට්නර්වත් එකතු කරගෙන එන්න පුළුවන්. ඔයාගේ හොඳම යාළුවා එක්ක හරි එදාට එන්න. මේ කවුරුත් නැත්නම් තනියම හරි එන්න. Quantum Leap 2026. ඔයා ආසද ඔයාගේ බෙස්ට් වර්ෂන් එක වේගයෙන් මැනිෆෙස්ට් කරන්න. 2026 අවුරුද්දේ අපේ රටේදී ඒ අත්දැකීම ඔයාට දෙන එකම ලොකුම වැඩසටහන තමයි Quantum Leap 2026. ඔයාගේ dreams goals වේගයෙන් achieve කරන්න. toxic relationships වලින් එළියට ඇවිල්ලා ඔයාට ගැළපෙනම partnerව වේගයෙන් manifest කරන්න. කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හොඳ business ideas වේගයෙන් මේ ලෝකෙට අරගෙන එන්න. Taman ආසම කරන දේවල් වේගයෙන් තමන්ගේ කරගන්න. රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙන මනෝවිද්‍යාත්මක ක්‍රම යොදාගෙන ඔබට අවශ්‍ය ජීවිතය වේගයෙන් මැනිෆෙස්ට් කරන්න අවශ්‍ය ක්‍රම අපි එදාට පුහුණු කරනවා. තැන කොළඹ 5 බුද්දිස්ට් කල්චරල් ඔඩිටෝරියම් එක. දවස මාර්තු 22 උදේ 9 ඉඳලා මුළු දවස පුරාම වැඩි විස්තර වෙනුවෙන් මේ දැන්ම 077 801 4705ට මැසේජ් කරන්න. ඔයාගේ අසුන ඉක්මනට වෙන් කරගන්න. Quantum Leap 2026. මම ඔබට කිව්වොත් ඔබට සමහර දේවල් සමහර අරමුණු ස්පෙસિෆික් වාහනයක් ඕනමයි කියලා හිතෙන්නේ ඔබේ ජීවිතයේ අනාගත කාලරාමුවකදී ඔබට දැනටමත් ඒ දේවල් තියෙන නිසා කියලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? ඔබේ අනාගත වර්ෂන් එක, ඔබේ හොඳම සහ උසස්ම වර්ෂන් එක, ඔබේ සහජ බුද්ධිය පොඩි මැජික් එකක් කරනවා. කාලයක් තිස්සේ ඔබේ අභ්‍යන්තරයේ ඔබ පැල කරලා තියෙන සිහින හරහා දවස ගානේ ඒ අරමුණු ගැන එන සිතිවිලි සහ උනන්දුව හරහා රහසෙන් ඔබට කතා කරනවා. ඔබ හිතන්න ඒ තමයි ඔබේ අනාගත වර්ෂන් එක ඔබේ අනාගතය ගැන ඔබට බලන්න දෙන ඔබේම ජීවිතයේ ප්‍රිවේව්ස්. ඔබේ සිහින ජීවිතය ගැන මතක් කරනකොට ඔබේ මනසට එන්නේ ඔබට මේ ජීවිතය තුල කළ හැකි දේවල් ගැන ඉඟි. මැනිෆෙස්ටේෂන් කියන්නේ විහිළුවක්වත් මැජික් එකක්වත් නෙවෙයි. ඔබේ සිතවිලි රටා, හැසිරීම් රටා සහ ඔබ Taman ගැන හිතන විදිය ඔබේ අරමුණු වලට අවශ්‍ය විදියට ගැළපීමට තමයි මැනිෆෙස්ටේෂන් කියන්නේ. ඒ විදියට ඔබේ අරමුණට යාම අඩාල කරන මන්දගාමී කරන රටා හඳුනා ගැනීම සහ ඒවත් Tamanට වැඩිපුර වාසිදායක වෙන විදියට කළමනාකරණය කරලා පුහුණු කිරීම ඉතාම වැදගත්. ඒක කරන්න නම් ඔබ මෙන්න මේ දේවල් ගැන දැනගෙන ඉන්නම ඕනේ. අංක 1. ඔබේ self doubts අවම කරගන්න ඔබ වැඩ කරන්න ඕනේ. මොකද ඔබ ගැන හිතන දේ තමයි ලෝකය ඔබට පරාවර්තනය කරන්නේ. 1970 දී ඩාර්ට්මවුත් වල හිටපු මනෝවිද්‍යාඥයෙක් වෙන රොබර්ට් ක්ලෙක් ලස්සන අත්හදා බැලීමක් කළා. ඔහු මිනිස්සු පිරිසක් එකට එකතු කරා. ඒ පිරිස කණ්ඩායම් දෙකකට බෙදුවා. ඒ එක කණ්ඩායමක මිනිස්සුන්ගේ මුහුණේ දකුණු කනේ ඉඳලා කටගාවට එනකල් කම්මුලේ ලොකු තුවාල කැල්ලක් ඇඳා. ඒක ලොකු කැත තුවාල කැල්ලක්. ඊට පස්සේ එයාලගේ අතට අත් කණ්ණාඩියක් දීලා කිව්වා ඒ කණ්ණාඩියෙන් තමන් දිහා බලන්න කියලා. ඊට පස්සේ ඔහු මේ කණ්ඩායම් දෙකම, ඒ කියන්නේ මුහුණේ කැලලක් ඇති කණ්ඩායම සහ මුහුණේ කැලලක් නැති කණ්ඩායම කියන කණ්ඩායම් දෙකම එළියට යවුවා. එයාලට හම්බ වෙන රැන්ඩම් මිනිස්සුත් එක්ක පොඩ්ඩක් කතා කරන්න උත්සාහ කරන්න කියලා. සංවාදයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න කියලා. ඉතින් එළියට ගිහින් මිනිස්සුත් එක්ක කතා කරලා එයාලා ආපහු එතනට ආවට පස්සේ ඒ අයට තිබුණු රාජකාරිය තමයි එළියේ කන්වර්සේෂන්ස් වලදී ඔවුන්ට දැනුණු හැඟීම ගැන මේ පර්යේෂණය කරන පර්යේෂකයින්ට රිපෝට් කිරීම. තුවාල කැලල මුහුණේ තිබුණු කණ්ඩායම දැඩිව සඳහන් කරලා තිබුණා. එයාලා අනිත් අයත් එක්ක කතා කරන්න උත්සාහ කරද්දී එයාලට තමන්ම විනිශ්චය වුණු හැඟීමක්, ආතතියක් සහ දුරස්ත බවක් දැනුණා කියලා. මේ තුවාල කැලල නිසා. හැබැයි මෙන්න මෙතනදි තමයි ඒ කතාව හරිම රසවත් තැනකට එන්න පටන් ගන්නෙ. මේ කතාව අපි පොඩ්ඩක් රිවයින් කළොත්, ඒ කියන්නේ කතාවේ මුලට අපහු ගියොත්, මේ කන්වර්සේෂන්ස් වලට සහභාගී වෙන්න මිනිස්සුන්ව යවන්න සුළු මොහොතකට කලින් මේ මනෝවිද්‍යාඥයා මේ කැලල් අඳපු අයගේ මුහුණේ මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ගෑවා. ඔහු කිව්වේ නම් ඒ අඳපු කැලල් දහඩියට මැකෙන එක වළක්වන්නයි මේ ක්‍රීම් එක ගන්න කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයන් තමන්ගේ මේ කැලල දිහා කණ්ණාඩියෙන් බලලා මොහොතකට පස්සේ තමයි මොයිස්චරයිසිං ක්‍රීම් එක ආලේප කළේ. හැබැයි ඒ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ. එයාලා නොදැනුවත්වම ඒ මනෝවිද්‍යාඥයා කළේ ක්‍රීම් එක ආලේප කරන මුවාවෙන් එයාලගේ මුහුණේ තිබුණු කැලල අයින් කරන එක කියලා. එතකොට ඇත්තටම එළියට යද්දී එයාලගේ මුහුණේ කැලලක් තිබුණේ නෑ. හැබැයි එයාලා විශ්වාස කළා තමන්ගේ මුහුණේ ලොකු තද කැලලක් තියෙනවා කියලා. එයාලා රැන්ඩම් මිනිස්සුත් එක්ක කතා කරද්දී තදින් විශ්වාස කළා තමන්ගේ මේ කැලල නිසා අනිත් අය තමන් එක්ක අකමැත්තෙන් නරක විදියට විනිශ්චය කරමින් කතා කරයි කියලා. ඉතින් එයාලා ඒක තමයි අද්දුටුවේ.
ඉතින් අපි නොදැනුවත්වම අපේ මුහුණුවල එහෙම තද ලොකු කැලලක් නැතත් අපේ යටිහිතේ තියෙන පරණ චිත්තවේග තුවාල වලින් නිර්මාණය වුණු self doubt එක අපිව ඒ විදිහට පාලනය කරනවා. මේ රිසර්ච් එක ගැන behavioral researcher, award winning peak performance educator කෙනෙක් සහ self doubt එකකින් එළියට එන විදිය ගැන උගන්වන Dr. Shade Zarrai තමයි කතා කරේ ජේ ෂෙට්ටි එක්ක ඔහුගේ On Purpose podcast එකේදී. අංක 2. ඔබ නිතර වැඩ කල් දානවා නම් ඒක ඍණාත්මක රටාවක්. ඔබ හැමතිස්සෙම වැඩ කල් දාන කෙනෙක් නම් ඔබ ඔබේ සාර්ථකත්වයට බයයි. ඔබ හැමතිස්සෙම වැඩ කල් දාන කෙනෙක් නම් මං ආයෙමත් කියනවා ඔබ ඔබේ සාර්ථකත්වයට බයයි. මොකද ඔබේ යටිහිත දන්නවා ඔබ සාර්ථක වුණොත් වැඩ කරලා ඔබට තව වගකීම් දරන්න වෙනවා ඒ සාර්ථකත්වය මේන්ටේන් කරන්න. මම ඔබට දෙයක් කියන්නද? ඔබේම පොටෙන්ෂියල් එකට බය වෙන්න එපා. තමන්ගෙම කකුලෙන් අදින්න එපා. ඔබ අද ඉඳලා ඔබේ අරමුණු වලට හැම දවසකම ඇක්ෂන්ස් ගන්න ඕනේ. හැබැයි වැඩ කරන්න හිතෙන්නේ නැති දවස්වලදී මොකද කරන්නේ එතකොට අපි? Picture the process, don't picture the outcome. ඔබ හිතන්න ඔබට ඉවර කරන්න තියෙනවා කියලා අසයින්මන්ට් එකක්. ඒ වැඩේ කෙරෙන්න නම් ඒ වැඩේ කරන්න ඕනේ කියලා හිතන වෙලාවට ඔබ හිතන්න ඔබ ගිහිල්ලා නැගිටලා තේ එකක් හදාගන්න හැටි. ඊට පස්සේ ලැප්ටොප් එක ඔන් කරන හැටි. අසයින්මන්ට් එක කියවන හැටි. ඊට පස්සේ ඒ ගැන ටිකක් රිසර්ච් කරලා හොයන හැටි. ඊට පස්සේ ටික ඡේදයෙන් ඡේදය ඔබේ අසයින්මන්ට් එක ලියන හැටි. ප්‍රොසෙස් එක ගැන හිතන එක අවොයිඩ් කරනවා වෙනුවට ඒක ගැන හිතන්න සහ ඔබ නැගිටලා ගිහිල්ලා එතන තියෙන පුංචිම වැඩේ මුලින් ඉවර කරන්න. ඒක තමයි ක්‍රමය. මොකද ඕනෑවට වැඩිය බෝරින් වැඩක් ගැන අපි හිතන එක මග අරිද්දී ඒක ගැන අපේ මොළයට තියෙන බය වැඩි වෙනවා. හැබැයි අපි මේ බෝරින් ප්‍රොසෙස් එක ගැන කොහොම හරි හිතද්දී අපේ මොළේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ දකුණු පැත්ත ඇක්ටිවේට් වෙනවා. එතකොට කරන්න ඉන්න වැඩ ගැන අපිට තියෙන බය ටිකක් අඩු වෙනවා. එතකොට බෝරින් වැඩ කරන්න අපිට ශක්තිය එනවා. ඒක ඔයාගේ පර්ෆෙක්ෂනිසම් කඩනවා. මතක තියාගන්න. ඔබ ඔබේ හැබිට්ස් මුලින්ම හදාගෙන ඉන්න ඕනේ. හැබිට් එකක් මාස්ටර් කරන්න කලින්. කන්සිස්ටන්සි තමයි සාර්ථකම මිනිස්සුන්ගේ තියෙන ලොකුම ලක්ෂණය. අංක 3. වැඩ කරන්න උත්සාහ කරනවා වෙනුවට ඇත්තටම පොඩ හරි වැඩ කරන්න. මං අහලා තියෙනවා ලස්සන කතාවක්. අපේ මොළයයි මේ යුනිවර්ස් එකයි අතර තියෙන ලොකුම සමානකම තමයි එයාලා දෙන්නම අපි හිතන හැම දෙයකම එකඟ වෙනවා. යස් කියනවා. එයාලා බබාලා වගේ. ඒ දෙකම අපි හිතන දේ සහ අපි කරන දේ අපිට හොඳයිද අහිතකරයිද කියන එක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. හැබැයි මේකේ ස්වභාවය අපි හරියට වෙන් කරලා අඳුනගෙන නැහැ. උදාහරණයක් විදිහට මට දියුණු වෙන්න ඕනේ කියලා ඔබ හිතද්දී ඔබට දියුණු වෙන්න ඕනේ කියලා හිතන විදිහේ දේවල් ඔබට වැඩිපුර පේන්න පටන් ගන්නවා. මම මේ තියෙන දේවල් වලට හරිම ස්තුතිවන්ත වෙනවා කියලා ඔබ හිතද්දී ඔබට ස්තුතිවන්ත වෙන්න දේවල් තව වැඩිපුර පේන්න පටන් ගන්නවා. හෝ ලැබෙන්න පටන් ගන්නවා. ප්‍රශ්න වැඩි කියලා ඔබ හිතද්දී yes කියලා ඔබේ මොළය ඔබට තව වැඩිපුර ප්‍රශ්න පෙන්නනවා. මේක රටාවක්. මේකට අපි කියනවා confirmation bias කියලා. ඔබ ජර්නල් කරද්දී ඔබට අවශ්‍ය දේවල් ලියලා මෙන්න මේ දේවල් මට ලබා දුන්නට බොහොම ස්තුතියි යුනිවර්ස් කියලා බලන් හිටියට වැඩක් නැහැ. මැනිෆෙස්ට් කරන්න නම් ඔබට ඒ දේ දැනුණාම ලැබෙන හැඟීම ෆීල් කරන්න ඕනේ. ඒ හැඟීම තමන්ගේ ශරීරය ඇතුලේ එන්ටර්ටේන් කරන්න ඕනේ. හැබැයි අපි මේ අවුට්කම් එකට යන්න ප්‍රොසෙස් එක දිගේ යන්න එපා. මුළු දවසම මැනිෆෙස්ට් කර හිටියට වැඩක් නැහැ. ටයිම් ටු ටයිම් මේ හැඟීම ෆීල් කරලා ඊට පස්සේ ඒක ඩ්‍රොප් කරන්න ඕනේ. ඊට පස්සේ අවුට්කම් එක ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා සිස්ටම් එක දිගේ ප්‍රොසෙස් එක දිගේ ඔබට අදාළ තැනට යන්න පේන අවස්ථා දිගේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඕනේ. මොකද මේ වෙලාවේ ඔබේ ජීවිතය ඇතුලේ ඔබට තියෙන ධාරිතාවය මදි ඉස්සරහට ඔබට ලැබෙන දේවල් දරා ගන්න. එතකොට අර ප්‍රොසෙස් එක දිගේ ඇක්ෂන්ස් අරගන්න ගමන් ඉස්සරහට යන කෙනාගේ ධාරිතාවය තියෙනවනේ. අන්න එයාගේ ධාරිතාවය අලුත් පුංචි අභියෝග වලින් ලැබෙන අත්දැකීම් වලින් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉස්සරහට යන කෙනා Tamanට තියෙන දේවල් වැඩිපුර අගය කරන සහ සුබවාදී බව වැඩි කෙනෙක් වෙනවා. මොකද එයා ගන්න මයික්‍රෝ ඇක්ෂන්ස්, ඉතා කුඩා ප්‍රමාණයේ ඇක්ෂන්ස් වලින් ටික හොඳ රිසල්ට්ස් එන්න පටන් ගනිද්දී එයාට මේ රටාව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ කරන්න ඕන දේ තමයි පොඩියට හරි සිස්ටම් එක ඇතුලේ ඇක්ෂන්ස් වෙනුවෙන් පෙනී ඉන්න එක. ඇත්තටම පොඩියට හරි වැඩ කරන්න පටන් ගන්න එක. මොකද අර ගම්මානවල කියමනක් තියෙන්නේ වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා. අන්න ඒ වගේ තමයි අපේ මොලේ ස්වභාවය. අන්තිම කාරණාව. හොඳට මැනිෆෙස්ට් කරන්න ඔබ තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි ඔබ තමයි ඔබේ ජීවිතේ නිර්මාණකරු, ක්‍රියේටර්. ජීවිතේ ඔබට පාලනයෙන් තොර දේවල් ගැන වොරි වෙන එක අඩු කරලා පාලනයේ තියෙන දේවල් දිගේ ඇක්ෂන්ස් ගන්න ගමන් අලුත් සොයා ගැනීම කරන්න නිතරම වැඩ කරන අය තමයි මේ සිස්ටම් එක හරියටම අඳුරගත්ත අය. ජේම්ස් ක්ලියර් The Diary of a CEO වැඩසටහනට ඇවිත් කියනවා ලස්සන කතාවක්. අපි වැඩ සැලසුම් කරන අවස්ථාවේ හිර වෙන්නේ නැතිව
වැඩ කරන මානසිකත්වයට එන්න දවස ගානේ ඒ වෙනුවෙන් මොන හරි කරන එක. අපේ මොළයට ඒ ගතිගුණය පුහුණු කරන්න කොච්චර වැදගත්ද කියලා උදාහරණයක්. එතනදී ඔහු කියනවා මෙන්න මේ වචන ටික. Reduce the scope but be in the schedule. වැඩ කරන්න අමාරු වෙලාවට ඔයාලට වැඩ කරන්න තියෙන ප්‍රමාණය අඩු කරන්න. හැබැයි ඒ වැඩ වෙනුවෙන් පෙනී ඉන්න එක අඩු කරන්න එපා. ඒ කියන්නේ අපි හැමදාම එකම මට්ටමට ඵලදායී නොවෙන්න පුළුවන්. සමහර දවස්වල අපිට වැඩ කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්, සනීප නෑ වෙන්න පුළුවන්, කාලගුණය හොඳ නෑ වෙන්න පුළුවන්. හැබැයි අපි කොච්චර අසීරු අවස්ථාවකදී වුණත් ඒ අපි කල යුතු දේ කරන්න ඉදිරිපත් වුණේ නැත්නම් ඒක තමයි අපි අභ්‍යන්තරයේ පුහුණු කරන්නේ. මෙෂ් කියලා පුද්ගලයෙක් ගැන ඔහු ඇටොමික් හැබිට්ස් පොතේ ලියනවා. ඔහු ජිම් යන්න පටන් අරගෙන පළමු සති 6 ඇතුලේ ඔහුට හරිම කුඩා අමුතු පුරුද්දක් තිබුණා. ඔහු ජිම් ගිහින් විනාඩි 5කට වඩා ඉන්නේ නැහැ. මේක පිස්සු අදහසක් වගේ පෙනුනට ඇත්තටම ඔහු කරමින් සිටි දේ තමයි පෙනී සිටීමේ කලාව පුහුණු කිරීම. ඔහු මුලින්ම පුහුණු කළා සතියකට 4 වතාවක් ජිම් එකට යන කෙනෙක්ගේ පුරුද්ද. ඒ අනුව ඔහු ඔහුගේ ව්‍යායාමවල අනුකූලතාවය ටික ටික පුහුණු කළා. මේ තමයි Tamanට අවශ්‍ය කෙනා බවට පත් වෙන්න ඔබ පුහුණු කළ යුතු අනිවාර්ය අංගය. ජේම්ස් ක්ලියර් කියනවා a habit must be established before it's improved කියලා. ඒකම නියුරෝසයන්ටිස්ට් ඇන්ඩ්‍රෝ හියුබර්මන් කියනවා මෙන්න මේ විදිහට. අපේ මොළයේ තියෙනවා කොටසක් anterior mid cingulate cortex කියලා. ඒ කියන්නේ මොළයේ මැද පිහිටලා තියෙන මානසික සහ චිත්ත වේග ක්‍රියාවලීන්, අභිප්‍රේරණය සහ අභියෝගාත්මක කාර්යයන් සඳහා අවශ්‍ය ශක්තිය කළමනාකරණය කරන ප්‍රධාන කොටස තමයි මේ. මේක විල් පවර් එහෙම නැත්නම් කැමැත්ත සහ ඔරොත්තු දීමේ හැකියාව එක්ක සම්බන්ධ වෙලා අපි අකමැති නමුත් කළ යුතු දේවල් තියෙන්නේ. ආහාර පාලනය කරන එක, ව්‍යායාම කරන එක. අන්න ඒ වගේ දේවල් කරන්න අපිට තියෙන පෙළඹවීම වැඩි කරනවා. මේ කොටස ඇතුලේ මැජික් එකක් සිද්ධ වෙනවා. ඔබ උදාහරණයක් විදිහට හිතන්න ඔන්න මිනිස්සෙක්ට ඕනේ යම්කිසි වැඩක් කරන්න ඔහු ඒ වැඩේට ආස නැති වුණත්. හිතන්න සාමාන්‍යයෙන් ඔබ කැමැත්තෙන් ව්‍යායාම කරන්න විනාඩි 30යි කියලා. ඉතිරි විනාඩි 30 ව්‍යායාම කරන්න ඕනේ. හැබැයි ඔබ කරන්න කැමති නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ තව වැඩ කොටසක් තියෙනවා ඉවර කරන්න. හැබැයි ඔබට ඇත්තටම මේක කරන්න හිතෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ අකමැත්තෙන් වුණත් ඒ අකමැති ටිකෙන් පොඩ්ඩක් හරි කරන්න උත්සාහ කරනකොට අපි අර කලින් මතක් කරපු බ්‍රේන් ඒරියා එක එන්න ලොකු වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මේ බ්‍රේන් ඒරියා එක සාමාන්‍යයෙන් ස්ථූලතාවයේ වැඩි මහත පුද්ගලයින්ගේ මොලේ ඊටාම පොඩි. නමුත් ඔවුන් ඩයට්ස් කරන්න පටන් ගන්නකොට, ආහාර පාලනය කරන්න පටන් ගන්නකොට ඒ කොටස ටික ලොකු වෙන්න පටන් ගන්නවා. ඔවුන් කියනවා ඇත්ලීට්ස් ලගේ ක්‍රීඩකයින්ගේ මොලේ මේ කොටස සෑහෙන්න ලොකුයි කියලා. ඊටත් වඩා Tamanට අභියෝගයක් ආවම ඒකට මූණ දෙන අයගේ ඒ අභියෝගය ජය ගන්න අයගේ මොලේ මේ කොටස ලොකුයි. සාමාන්‍යයෙන් වැඩි කාලයක් ජීවත් වෙන අයගේත් මොලේ මේ කොටස ටිකක් ලොකුයි. මොකද එයාලගේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි. ඉතින් රූල් එක තමයි අකමැත්තෙන් වුණත් වැඩ කරන්න. ඒක තමයි ක්‍රමය. Quantum Leap 2026 වැඩසටහනේදී මාර්තු 22 වෙනිදා උදේ 9 ඉඳලා 4 වෙනකල් අපේ එක්දින ප්‍රායෝගික වැඩමුළුවේදීත් අපි කතා කරන්නේ මනෝවිද්‍යාව සහ නියුරෝන විද්‍යාවට අනුව Tamanට අවශ්‍ය ජීවිතය නිර්මාණය කරන්න, මැනිෆෙස්ට් කරන්න අපි පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් මම ආයෙමත් ඔබට මේ වීඩියෝ එක පටන් ගනිද්දි මුලින් කියපු දේම කියනවා. මම ඔබට කිව්වොත් ඔබට සමහර දේවල් ඕනෙමයි කියලා හිතෙන්නේ ඔබේ ජීවිතයේ අනාගත කාලරාමුවකදී ඔබට ඒ දේවල් තියෙන නිසා කියලා. ඉතින් ඔබේ අනාගත වර්ෂන් එක ඔබට සහජ බුද්ධිය, සිතිවිලි සහ කාලයක් තිස්සේ ඔබේ අභ්‍යන්තරයේ ඔබ පළ කරලා තියෙන සිහින හරහා රහසෙන් ඔබට කතා කරනවා. ඒ ආස දේවල් නිකන් උවමනා හෝ අවශ්‍යතා නිසා නෙවෙයි. ඒ ඔබේ අනාගත වර්ෂන් එක ඔබේ අනාගතය ගැන ඔබට බලන්න දෙන ඔබේ ජීවිතේ ප්‍රිවියුස්. ඉතින් ඔබේ අනාගතය ගැන ඔබට එහෙම හොඳ පින්තූර මැවෙනකොට ඒ පින්තූර දිගේ ඔබේ සිහින ජීවිතය දිහාවට යන්න ඇක්ෂන්ස් ගන්න. එහෙම වුණොත් ඔබ ආස දේවල් ඔබේම තමයි. ඉතින් මැනිෆෙස්ට් කරන්න. ඒ කියන්නේ හරිම අමුයෙන් ඇක්ෂන්ස් ගන්න. සතුටින් පරිස්සමෙන් වැඩ කරන්න. good luck. එදාට එනකොට ඔයත් එක්ක ලොකු ගමනක් යන්න බලාගෙන ඉන්න ඔයාගේ ලයිෆ් පාර්ට්නර්වත් එකතු කරගෙන එන්න පුළුවන්. ඔයාගේ හොඳම යාළුවා එක්ක හරි එදාට එන්න. මේ කවුරුත් නැත්නම් තනියම හරි එන්න. Quantum Leap 2026. ඔයා ආසද ඔයාගේ බෙස්ට් වර්ෂන් එක වේගයෙන් මැනිෆෙස්ට් කරන්න. 2026 අවුරුද්දේ අපේ රටේදී ඒ අත්දැකීම ඔයාට දෙන එකම ලොකුම වැඩසටහන තමයි Quantum Leap 2026.
ඔයාගේ ඩ්‍රීම්ස් ගෝල්ස් වේගයෙන් අචීව් කරන්න. ටොක්සික් රිලේෂන්ෂිප්ස් වලින් එළියට ඇවිල්ලා ඔයාට ගැළපෙනම පාර්ට්නර්ව වේගයෙන් මැනිෆෙස්ට් කරන්න. කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු හොඳ බිස්නස් අයිඩියාස් වේගයෙන් මේ ලෝකෙට අරගෙන එන්න. Taman ආසම කරන දේවල් වේගයෙන් තමන්ගේ කරගන්න. රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙන මනෝවිද්‍යාත්මක ක්‍රම යොදාගෙන ඔබට අවශ්‍ය ජීවිතය වේගයෙන් මැනිෆෙස්ට් කරන්න අවශ්‍ය ක්‍රම අපි එදාට පුහුණු කරනවා. තැන කොළඹ 5 බුද්දිස්ට් කල්චරල් ඔඩිටෝරියම් එක. දවස මාර්තු 22 උදේ 9 ඉඳලා මුළු දවස පුරාම වැඩි විස්තර වෙනුවෙන් මේ දැන්ම 077 801 4705ට මැසේජ් කරන්න. ඔයාගේ අසුන ඉක්මනට වෙන් කරගන්න. Quantum Leap 2026